ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ගෙදර ඉන්න බව්වට බේත් දෙන්න ගිය විදිය. ඉතින් එයාගේ නම ලුවි ඩිමෙල්. ඉතින් එයාව අපි අද එයාගේ වැක්සින් එකට එක්කගෙන ගියා. එයාට මගහැරිච්ච බෙහෙත් එකකුත් තිබුණා. ඉතින් එතන 2ක් හරි 3ක් හරි මට මතක විදියට බෙහෙත් එයාට එකවර විත්තා. මගහැරිච්ච ඒවත් එක්ක. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ එයා හරි සැපට පහසුවට එයාගේ බෙහෙත් විදින තැනට යනවා. අපි ගියේ යුනි වෙට් එකට. මේක තියෙන අලුබෝ මුල්ලේ. ඔයාලට පේනවද මෙයා දැන් මෙතන ඉඳලා හරියට දඟ කරනවා යන්න කැමති නෑ. මෙයා දන්නවා දැන් මෙයාව බෙහෙත් එකක් විදින්න තමයි මේ එක්කන් ආවේ කියලා. මොකද පුරුදු හින්දා එයාට ඒ හින්දා යන්න හරි අකමැති වුණා. අපි බලෙන් වගේ තමයි ඇතුළට එක්කගෙන ගියේ. ඉතින් ඒ ඇතුළට ගියාම එතන මුලින්ම බර කිරලා ඊට පස්සේ මෙයාගේ වැක්සින් එකට මෙයාව ඇතුළට ගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ කොහොමද එයාගේ වැක්සින් එකේ වැඩ ටික උනේ කියලා. අපි එහෙනම් යමු ඇතුළට ගිහිල්ලා බලමු අපේ ලුවි ඩිමෙල්ගේ වැක්සින් එකේ වැඩ කොහොමද උනේ කියලා. එයාගේ මෙයාට තියෙනවා මේ පහුගිය දැන් මේ පහු ඉන්න පුතා ලුයි මොකද තරන්නේ ආයිදා හැදාව මැක්කුයිලයින් කියන්නේ හරි මේ පැත්තට දෙදී මොකක් හරි හැමට ඔළුවේ පැත්තට දාගත්ත නම් හරි මොකද ඔය දකින්න කොටනේ හිතේ අමාරු පැත්තෙන් ඉස්සේ ඔය පැත්තෙන් හදාගන්න කොහොමද මොකද මම ලුයි මොකද ලුයිගේ වැඩේ ඉවරයි කොරෝන අපෝ මෙයා ගොඩවන්න දන්නේ නැහැ ඔබලන්නේ හගාව දැන් මම නෑ නේද කියලා ලුයි කොරෝන මෙතන හදාගන්න කොට අයින් කළා ඒත් හිටියා ඒත් විදින මට සද්ද දැම්මා හරි ගෙදර යන්නේ බැහැලු යන්න